ප්‍රේමවන්ත මිත්‍රවරුනි, ප්‍රඥාවන්ත සාලමන් රජතුමා බොහෝ උපදෙස් අපට හිතෝපදේශ පොතේ ලබා දී තිබෙනවා. ඉන් එකක් අද දවසේ ඔබත් සමග බෙදා ගන්නට මා කැමතියි. හිතෝපදේශ 17 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියේ සඳහන්ව තිබෙන කාරණය මා ඔබට කියවන්නම්. මෝඩයෙකු පවා නිශ්ශබ්දව සිටින විට ප්‍රඥාවන්තයෙකු මෙන්ද ඔහු තමාගේ තොල් පියාගෙන සිටින විට තේරුම් ඇත්තෙකු මෙන්ද සලකනු ලැබේ. ප්‍රේමවන්තය, සාලමන් රජතුමා මේ වචන උපදේශයක් ඇටියට ලබා දෙන කාලේ වචන ඉතා බලවත් සහ බලපෑමක් ඇති කළ හැකි දෙයක්සේ තමයි ඒ සමාජය සලකනු ලැබුවේ. එපමණක්ද නොවේ, කතාව පාලනය කළ හැකි මිනිසෙක්ව ඒ සමාජය තුළ ඉතා ඉහළින් අගය කරනු ලැබුවා. එක්තරා කැලයක බූරුවෙක් වාසය කළා. දවසක් මේ බූරුවට හමු වෙනවා දඩයක්කාරෙක් අතහැර දමා ගිය සිංහ හමක්. ඉතින් මේ සිංහ හම දැක්කම බූරුවට අපූර්ව අදහසක් පහළ වුණා. ඔහු කල්පනා කරනවා මේ සිංහ හම පොරවගෙන සිංහයෙකු විලසින් අනිත් සතුන්ව බය කරන්නට. ඉතින් මෙම අදහස ක්‍රියාත්මක කරන බූරුවා සිංහහම පොරවගෙන කැලේ හැංගිලා සතුන්ව බය කරමින් උන් පස්සේ පන්නන්න ගන්නවා. මර බය දැනිලා ඒ සතුන් හැම පැත්තටම දුවනකොට බූරුවාට නම් දැනුනේ පුදුම සන්තෝෂයක්. දවසක් මේ විදියට සිංහහම පොරවගෙන යනකොට බූරුවා දකිනවා නරි රංචුවක්. මේ නරියන්ව බය කරන්න හිතාගෙන ඒ නරියන් වෙතට ඔහු දුවගෙන යනවා. මේක දුටුව නරියන් දුවන්න ගන්නවා. ඒ දුවන නරියන් දැකලා පුදුම සතුටකට පත්වෙන මේ බූරුවා කට හැරලා හයියෙන් hina වෙන්නට පටන් ගන්නවා. මේ බූරුවාගේ හඬ එක නරියෙකුට ඇහෙනවා. ඔහු තේරුම් ගන්නවා මේක බූරුවෙකුගේ හඬක් මිස සිංහයෙකුගේ හඬක් නෙවෙයි. පෙනුමෙන් සිංහෙක් වගේ වුණාට හඬ බූරුවෙකුගේ. ප්‍රේමවන්තය, අද මෙවැනි චරිත ඕනතරම් ඔබයි මමයි ජීවත් වෙන සමාජයේ ඉන්නවා. පෙනුමෙන් සිංහ ලීලාව තිබුණට කට හැරියොත් ඒ අය බූරු ගණයට අයිති කියලා තේරුම් ගන්නට අපිට වැඩි වෙලාවක් යන්නේ නැහැ. සාලමන් රජතුමා අපිට දෙන මේ උපදෙස හරි වැදගත්. නිශ්ශබ්දව ඉන්න එක අගය කළ යුතු දෙයක් මිස දුර්වලකමක් ලෙස සලකන්නට එපා. එසේම විශේෂයෙන් කතාවේදී පමණ දැන ක්‍රියා කරන්නට අපි වග බලා ගන්නට ඕන. මොකද බොහෝ අයගේ මෝඩකම් එලි දැක්වෙන්නේ ඒ අය අපරීක්ෂාකාරීව කතා කරන්නට පටන් ගත්තාමයි. ඒ නිසායි බයිබලයේ අපිට උපදෙස් දෙන්නේ වචන බහුල වූ කල වරද හිඟ නැහැ කියලා. ප්‍රේමවන්තය, අපි මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි වචන නොමිලේ වුණාට ඔබ එය භාවිතා කරන ආකාරය අනුව ඇතැම් විට ඔබට ඉහළ මිලයක් ඔබේ ජීවිතෙන් පවා ගෙවන්නට සිදු වෙන අවස්ථාවන් තිබෙන්න පුළුවන්. ඒ නිසා ඔබට වැදගත්ම වෙන දෙයක් මම ඔබට කියන්නම්. ඔබට වඩා දැනුම් තේරුම් තියෙන අය හම්බ වුණාම
ඔබ වැඩියෙන් කතා කරන එක නවත්තලා වැඩියෙන් සවන් දෙන්න ඉගෙන ගන්න. මොකද ඒ අයගෙන් ඔබට ඉගෙන ගන්න තියෙන දේ බොහොමයි. ඉතින් මේ අවවාදය අදට පමණක් නෙවෙයි. ඔබේ දිවි ඇතිතුරා ඔබේ සිතේ ඔබ රඳවා ගනු ඇතැයි මා විශ්වාස කරගන්නවා. කට රැක ගන්නා ජීවිතය රැකගනි. ඔබ සැමටම සුබ දවසක්.